සුබ දවසක් යාළුවනේ මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ බෑන්ඩ් ලැබ් ඇප් එක පාවිච්චි කරලා අපි කොහොමද කවර් සෝන් එකක් එඩිට් කරගන්නේ කියලා. එතකොට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ මියුසික් වලට කැමති යාළුවන්ට. ඔයාට මියුසික් ට්‍රැක් එකක් කවර් සෝන් එකක් කරගන්න ස්ටුඩියෝ එකට යන්න විදියක් නැත්නම් ස්ටුඩියෝ එකට යන්න ඔයාට මුදල් නැත්නම් එහෙම නැත්නම් ඔයාට ඒ අවශ්‍ය පහසුකම් මොනවා හරි නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාගේම කවර් සෝන් එකක් ස්ටුඩියෝ එකට සමාන ක්වොලිටි එකට හදන්න පුළුවන්. නමුත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ ඇප් එක බේසික් යූස් කරන විදිය. පළවෙනියටම යාළුවනේ ඔයා දැනගන්න ඕන මම කලින් වීඩියෝ කීපයකුත් කරලා තියෙනවා. මේ වීඩියෝ වල කියලා දීලා තියෙනවා කොහොමද අපි කවර් සෝන් එකක අපි කොහොමද සින්දුවක තියෙන ඕඩියෝ ට්‍රැක් එක වෙන් කරලා අයින් කරලා ගන්න කියලා. එතකොට මගේ කලින් වීඩියෝ බලලා මේ සම්බන්ධ බෑන්ඩ් ලැබ් සම්බන්ධව තියෙන එඩිටින් සම්බන්ධව තියෙන පොඩ්ඩක් බලන්න. ඒවයි තියෙනවා ඕඩියෝ ට්‍රැක් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඒ කියන්නේ වෝකල් එක අයින් කරලා ට්‍රැක් එක වෙනම ගන්න විදිය තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ බෑන්ඩ් ලැබ් ඇප් එක ඕපන් කරන්න කලින් ඔයාගේ තියෙන හෑම් ප්‍රී එක හෝ බ්ලූටූත් හෑම් ප්‍රී එක හෝ ෆෝන් එකට කනෙක්ට් කරන් ඉන්න. ඊට පස්සේ මේ ඇප් එක ඕපන් කරන්න. දැන් අපි ඇප් එක ඕපන් කරගමු. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා යාළුවනේ ඉන්ටර්ෆේස් එක. ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙතන තියෙනවා රවුමක් රතු පාටේ රවුම ඇතුලේ දන්න ලකුණක් තියෙනවා. අන්න එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ට්‍රැක් ටයිප් කියලා. එතන තියෙනවා ඉම්පෝර්ට් ෆයිල් කියලා ඒක ටච් කරන්න. දැන් අපි යන්නේ එතනින් පස්සේ අපේ ගැලරිය ඇතුළට. ගැලරියට මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඕඩියෝ මියුසික් ට්‍රැක් එක තියෙනවා. මේක ටච් කරගත්තාන් පස්සේ ඒක මේ අපිට ලේයර් එකක් විදියට මෙන්න මෙතනින් ඇඩ් වුණා. ඒක මේ තියෙන්නේ අපි දැන් ඇඩ් කරගත්ත මියුසික් ට්‍රැක් එක. ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මෙතන ධන ලකුණ තියෙනවා. මෙතන ටච් කරන්න. ඊට පස්සේ වොයිස් ඕඩියෝ කියන ටච් කරන්න. ටච් කරලා මෙතන තියෙනවා මේ කතිර ලකුණ. ඒක ටච් කරන්න. දැන් මේ ඔයාලට දෙවෙනියට තියෙන්නේ අපි රෙකෝඩ් කරන ලේයර් එක. මෙන්න මේකේ තමයි අපි රෙකෝඩ් කරන වොයිස් කරනකොට රෙකෝඩ් වෙන්නේ මෙන්න මේ ලේයර් එකේ. දැන් කොහොමද බලමු අපි රෙකෝඩ් කරගන්නේ. ඔයාලට ලොකු දෙයක් නෑ කරන්න. මෙන්න මෙතන තියෙන රතු පාට රවුමක්. මෙන්න මේ රවුම ටච් කරාන් පස්සේ මේ ඔයාගේ උඩ තියෙන ඕඩියෝ ට්‍රැක් එක ප්ලේ වෙන්න පටන් ගන්නවා. මෙහෙම ඉස්සරහට ප්ලේ වෙවි යනවා. එතකොට ඔයාගේ කතා කරන දේවල් ඔයා කියන දේවල් ඔයා සින්දුව කියනවා නම් ඒක මෙතනින් රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා මේ ලේයර් එකේ. අපි පොඩ්ඩක් සාම්පල් එකක් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙතන මේ කතිර ලකුණ ටච් කරගන්න. යාළුවනේ ඔයාලට මං ප්ලේ කරාට මේක රෙකෝඩින් දාලා වොයිස් කරාට ඔයාලට ඇහෙන්නේ නැහැ මේ වීඩියෝ රෙකෝඩින් වලට. ඒකින් මං නිකන් රෙකෝඩ් එකක් දාගත්තේ. ඔයාලා කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මෙතන මේ උඩ තියෙන ඕඩියෝ ට්‍රැක් එක මෙතන යට තියෙන මම රෙකෝඩ් කරගත්ත ක්ලිප් එක. එතකොට ඒක ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රැක් එකට ගැලපෙන්නේ නැත්නම් ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක වැඩිය මේ ක්ලිප් එක තද කරන්නේ නැතුව නිකන් උඩින් නිකන් ටච් කරලා මෙන්න මේ විදිහට එහා මෙහා කරගත්තාන් පස්සේ ඔයාට ට්‍රැක් එකේ අවශ්‍ය ඕනම තැනකට මේක ගෙනියන්න පුළුවන්. මේ විදිහට මෙහාට මෙහාට ගෙනියන්න පුළුවන් ඉස්සරහට පස්සට. ඊළඟ පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඔයා මෙන්න මෙතන ටච් කරන්න. මෙන්න මෙතන ඩොට් 3 දෙන්න. මෙන්න මෙතන ඩී නොයිස් කියන එක දෙන්න. ඩී නොයිස් දුන්නාන් පස්සේ ඔයාගේ ට්‍රැක් එකේ මොනවා හරි නොයිස් තියෙනවා නම් ඒ තියෙන නොයිස් කියන්නේ බාහිරින් ඇහෙන ශබ්ද. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හුළඟේ ශබ්දය එහෙම නැත්නම් වෙන එළියෙන් ඇහෙන සත්තුන්ගේ ශබ්ද ඔය වගේ ලොකු ශබ්ද තියෙනවා. පොඩි ශබ්ද තියෙනවා. ඒ වගේ ගොඩක් දුරට
අර 100%ක්ම නැති වුණත් බොහෝ දුරට ඩීනොයිස් කරාන් පස්සේ ඒ බාහිරින් ඇහෙන ශබ්ද යම් ප්‍රමාණයක් දුරට නැති වෙනවා. පළවෙනියටම ට්‍රැක් එක අපි රෙකෝඩ් කරගත්ත ගමම ඩීනොයිස් දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට මේක ඉතුරු ටූල් ටික ඉගෙන ගන්න ඕන. ඔයා දැන් මෙන්න මෙහෙම ටච් කරන්න එකපාරක්. හිතන්න ඔයාගේ ට්‍රැක් එකේ ඔයාට අවශ්‍ය නැති කොටසක් තියෙනවා කියලා. මේ විදිහට ඒ අවශ්‍ය නැති කොටස ඉවර වෙන තැනට යන්න. හරිද? අවශ්‍ය නැති කොටස වෙන් කරලා ගන්න ඕන අපිට දැන්. මෙතන මැද තමයි මේ කොටස අවශ්‍ය නැති කොටස තියෙන්නේ. දැන් ඒ මැද නම් තියෙන්නේ ඒ කොටසේ අවසාන කොනටයි ගිහිල්ලා මේ ලයින් එක තියාගන්න. මේ තියෙන මෙතන සුදු පාට ලයින් එක අවශ්‍ය නැති කොටසේ අවසාන කොනට යන්න. දැන් මෙන්න මෙතනින් ඉස්සරහ ටික මට අවශ්‍ය නැහැ කොටසක්. ඒකින් හින්දා මම මෙන්න මේක තුන්වෙනි එක ස්ලයිස් කියන අයිකන් එක ටච් කරලා එතනින් වෙන් කරගත්තා. දැන් මෙන්න මෙතන ඉඳන් මේ මැද කොටස තමයි මට අවශ්‍ය නැත්තේ. එතන ආයේ කැල්ල ටච් කරලා මෙතන තුන්වෙනි එක ටච් කරාම අන්න ඒ කැල්ල වෙන් වුණා. දැන් මේක අපිට පුළුවන් ඩිලීට් කරන්න මෙහෙම. මෙන්න මෙතනින් ඩිලීට් කරාන් පස්සේ ඩිලීට් වෙන ඕනම එකක් ඩිලීට් කරන්න පුළුවන් මෙතනින් මේ විදිහට. ඩස්ට්බින් එක වගේ තියෙන මේ අයිකන් එක බලා ගන්න. දැන් ඔයා කල්පනා කරගන්න ඔයාට අවශ්‍ය දේකුත් මෙතන ඩිලීට් වුණා. එහෙම වුණොත් ආයි අපි කොහොමද ඒක නැවත ගන්නෙ? ඔයාට ආයි අමුතුවෙන් මුලින් ඉඳන් රෙකෝඩ් කරන්න වෙනව නැත්නම් ආයි අමුතුවෙන් ඇඩ් කරගන්න ඕනේ නැහැ. මෙන්න මෙතන තියෙන ඊතලේ මේක ටච් කරාන් පස්සේ ආයිත් බෑක් වෙන්නේ. එතකොට කියන්නේ අන්ඩු වෙනවා. අපිට තිබිච්ච ට්‍රැක් එකම ආයි නැවතත් හම්බුණා. ওই විදිහට. මේක ගොඩක් දුරට කරන්න බෑ. ටිකක් යම් ප්‍රමාණයක් දුරට කරන්න පුළුවන්. එතකොට අර අපි පහුගිය ස්ටෙප් කීපේ නැති වෙච්ච දේවල් ටික කරපු දේවල් ටික යථා තත්ත්වයටපත් වෙනවා. ඊළඟට ඔයා ඉගෙන ගන්න ඕනේ දැන් ඩිලීට් එක ඉගෙන ගත්තා, වෙන් කරන එක ඉගෙන ගත්තා. ඔයා දැන් ඉගෙන ගන්න මෙතනින් ටච් කරලා මෙන්න මේ තියෙන එක. මේක තමයි කොපි. මේක ටච් කරලා අපිට අවශ්‍ය තැනකට ගිහිල්ලා මෙන්න මෙහෙම තද කරලා ටච් කරාන් පස්සේ මේ එකපාරක් තියලා ගත්තම මෙන්න මෙතන එනවා නිකන් හාෆ් ෂීට් කොලයක් නිකන් කොටුවක් වගේ එකක්. එතන ටච් කරාම මෙන්න මේ ක්ලිප් එකම මෙතන කොපි වුණා. දැන් මෙතනත් මට පුළුවන් ආයෙ තව එකක් ඇඩ් කරගෙන මෙතන ටච් කරාම ඒ ක්ලිප් එකම දැන් මම කොපි දෙකක් ගත්තා. ওই විදිහට අපිට කොපි කරගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මම ඒක අයින් කරගන්නවා. ඊළඟට ආයෙත් ඔයා මේ ක්ලිප් එක ටච් කරලා මෙන්න මේක ටච් කරාන් පස්සේ ලූප් කියලා තමයි තියෙන. ලූප් කියන්නේ යාළුවනේ මේ අපේ පළවෙනි කොටස නැවත පාරක් මෙතන ප්ලේ වෙන එක තමයි වෙන්නේ. මේ පළවෙනි කොටස මෙතනට තියෙනවා. ඒකම නැවත පාරක් ලූප් වෙලා තියෙනවා මේ විදිහට. හරි නේද? ඊළඟට අපි බලමු ආයෙත් ඊළඟ ටූල් එක මොකක්ද කියලා. මෙතන මේ AI කියන ටූල් එක නම් paid version එක. ඒ කියන්නේ මේ app එක ඔයාලට මිලදී ගන්න පුළුවන් නම් එයාලගේ පැකේජ් එකක් මාසිකව හෝ අවුරුද්දකට එයාලා මේ AI tools ටික දෙනවා. ඒකෙන් ඉතින් අපිට ගොඩක්ම ලේසි එඩිට් කරගන්න AI tool තියෙනකොට. ඒකින්ද අපි ඒක ගැන කතා කරන්නේ දැන්. මෙන්න මේ ඩොට් තුන ටච් කරන්න. ඔයාට පුළුවන් ඔයාගේ ක්ලිප් එක ඔයා වෙන් කරගන්න ඕනේ මෙතන දැන්. අපි හිතමු මෙතනින් වෙන් කරගත්තා කියලා. මෙහෙම වෙන් කරගත්තා. දැන් ඔයාට මේ කොටස අවශ්‍යයි. මේ කොටසේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න ඕන. මෙහෙම ටච් කරන් ගේන් කියන එක ටච් කළා මෙතන මේ පැත්තට අඩු වෙනවා, මේ පැත්තට වැඩි වෙනවා. ආයෙත් බලා ගන්න මෙහෙම ටච් කරා ඩොට් තුන ටච් කරා ගේන් කියන එක තමයි. ඒක ටච් කරාම තමයි මෙන්න මේ වොලියුම් කියන එක එන්නේ. හරි. ওই විදිහට ඔයාට මෙහෙම ටච් කරලා ඩොට් තුන ගේන් මේක අවශ්‍ය ගන්නට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාගේ වෝකල් ට්‍රැක් එක එකම ප්‍රමාණයට තමයි ඇහෙන්න ඕන කියලා මියුසික් එකක්. එතකොට ඔයාට පුළුවන් මෙන්න මෙතන ටච් කරන්න. ඒ කියන්නේ ඔයාට මෙහෙම කෑලි වල වෙන වෙනම සවුන්ඩ් එක අඩු වැඩි වෙන්න ඕනේ නැහැ. ඔයාට සම්පූර්ණ මේ හැම කෑල්ල කොටසකම සවුන්ඩ් එක එකම ගානින් ඇහෙන්න ඕන. ඔයාට තියෙන්නේ මෙන්න මෙතන ටච් කරන්න. මේ තියෙන්නේ. මෙතන ටච් කරාන් පස්සේ මේ full layer එකේ මම රෙකෝඩ් කරගත්ත වෝකල් ලේයර් එකේ සම්පූර්ණ කොටස් වල සවුන්ඩ් එක වෙන වෙනම මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ අඩුම කරා මේ විදිහට වැඩිම කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාගේ මියුසික් ට්‍රැක් එකේ වෝකල් ට්‍රැක් එකේ
සවුන්ඩ් අඩු වැඩි වෙන්න ඕන. මේ උඩ තියෙන වාගේ මියුසික් ට්‍රැක් එක. මේ තියෙන්නේ වෝකල් ට්‍රැක් එක. එතකොට ඔයාට අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරලා මෙන්න මේ විදිහට මේ අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාට මේක මේ ටික කරන ගමන් මෙතන මේ ප්ලේ බටන් එක ගෙබුවොත් ඒ අහන ගමන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. හරි අපි ඊළඟ ටූල් එකට යමු. දැන් අපි ආයෙත් ඊළඟ ටූල් එක තියෙන්නේ ට්‍රාන්ස්පෝස්. මේක ටච් කරගන්න යාළුවනේ. මේකේ තියෙන ඔයාගේ ටෙම්පෝ නෙමෙයි මේකේ තියෙන පිච් එක යාළුවනේ. මේ විදිහට පිච් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාට ඒක සැටිස් වෙන විදිහට අඩු වැඩි කරලා මේක ඔයාට ප්ලේ කරලා බලන්න පුළුවන්. ප්ලේ කරලා මේක අඩු වැඩි කරලා බලනකොට ඔයාට පිච් එක වෙනස් වෙලා ඇහෙනවා. ඊට පස්සේ අවශ්‍ය ගානට ඔයා ඒක තියලා ඇඩ්ජස්ට් කරලා අනිවාර්යයෙන්ම මෙතන හරි ලකුණ ටච් කරන්න ඕන. ඊළඟ ටූල් එක අපි බලමු. මෙතන ටයිම්ස් ස්ට්‍රෙච් මෙන්න මේක. ඒක ටච් කරාම ඔයාට පේනවා මෙතන ටච් කරන්න ඔයාගේ 1x 2x 0.5x කියලා මේ තුනක් තියෙනවා. මේකෙන් පුළුවන් ඔයාට ඔයාගේ සාමාන්‍ය වෝකල් එකේ යන ස්පීඩ් එක තමයි මේ තියෙන්නේ. ඔයාට ඒක ඩබල් වැඩි කරගන්න පුළුවන් ස්පීඩ් එක. නැත්නම් 0.5කින් අඩු කරගන්න පුළුවන්. ඔන්න විදිහට චේන්ජ් කරගන්න පුළුවන් ඔයාගේ වෝකල් එකේ ස්පීඩ් එක. මේකම අපේ අනිත් ට්‍රැක් වලටත් කරන්න පුළුවන්. මේ ටූල් ටිකම භාවිතා කරන්න පුළුවන්. ඒක ඇඩ්ජස්ට් කරගත්තාන් පස්සේ අනිවාර්යයෙන් මෙතන හරි ලකුණ ටච් කරන්න. ඊළඟට ආයිත් මේක ටච් කරා ඩොට් තුන ටච් කරා shift කියන එක දෙන්න. shift කියන එකට ඇවිල්ලා ඔයා මේක ප්ලේ කරන ගමන් මේක ඇඩ්ජස්ට් කරලා බලන්න ඔයාගේ වෝකල් එකට පොඩි දුරස් වීමක් පේනව නේද ඔයාට මේක වෙනදී මේ අතර පරතරය පොඩි ගැප් එකක් තියෙනවා. මේ කියන්නේ මේ කොටස් වල පරතරය පොඩි ගැප් එකක් ගන්නවා. ගැප් එක ලං වෙනවා, ගැප් එක දුරස් වෙනවා. ගැප් එක වැඩි වෙනවා, ගැප් එක අඩු වෙනවා. හරි නේද? ඒකත් අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරලා ඔයාගේ මියුසික් ට්‍රැක් එකට වෝකල් ට්‍රැක් එකට ගැලපෙන විදිහට තියලා හරි ලකුණ ටච් කරන්න. ඊළඟ එඩිට් ටූල් එක බලමු. අපි ඩීනොයිස් මම ඔයාලට පළවෙනියටම කියලා දෙන්න ඩීනොයිස් එක ගැන. මෙන්න මෙතන තියෙනවා රිවර්ස් කියන එක. රිවර්ස් කියන එක ටච් කරන්න. රිවර්ස් කියන එක ටච් කරාම යාළුවනේ ඔයාලගේ වොයිස් ක්ලිප් එකේ හෝ ඔඩියෝ එක හෝ ප්ලේ කරද්දී ඔයාලට රිවර්ස් එකට තමයි ඇහෙන්නේ. එතකොට ඒක සවුන්ඩ් එක හෝ වචන පැහැදිලි නෑ, ඇහෙන්නේ නැහැ. රිවර්ස් එකට තමයි ප්ලේ වෙන්නේ. දැන්ට ඔය ඉගෙනගත්ත බේසික් ටිකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ effects එකක් මේ අපේ vocal record clip එකට add කරගන්න කියලා. මෙන්න මෙතන touch කරන්න. මෙන්න මෙතන තියෙනවා effects කියලා. ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මෙතන recommended කියලා ඉෆෙක්ට් ටිකක්. මෙන්න මේ තියෙන පළවෙනි එක දෙවෙනි එක එහෙම කියලා මෙන්න මෙහෙම දිගට තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ප්ලේ කරලා ඒ ඔයාගේ වෝකල් රෙකෝඩ් එක ප්ලේ වෙන ගමන් මෙන්න මෙහෙම එකින් එක ඇඩ් කරලා බලන්න මොන විදියටද ඔයාගේ සවුන්ඩ් එක ඔයාගේ වෝකල් එක ඇහෙන්නේ කියලා. මෙන්න මේ ස්කයි සවුන්ඩ් කියන්නේ නිකන් අහසක ඉඳගෙන කියන්නේ ගුවනේ ඉඳගෙන කතා කරනවා වගේ සවුන්ඩ් එකක් තමයි ඇහෙන්නේ. ඒ වගේ විවිධ සවුන්ඩ් තියෙනවා මෙතන. ඉෆෙක්ට් තියෙන්නේ. මේ ඉෆෙක්ට් එක දැම්මන් පස්සේ ඔයාගේ වෝකල් එක මේ ඉෆෙක්ට් එකෙන් වෙනස් වෙනවා. ඔයාට පුළුවන් ඒක ප්ලේ කරන ගමන් අහගෙන වෙනස් කර බලන්න. මේ විදිහට ප්ලේ කරලා මේක මාරු කර චේන්ජ් කර බලන්න පුළුවන් කොහොමද ඔයාගේ වෝකල් එක වෙනස් වෙවි යන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මොකක් හරි ඉෆෙක්ට් එකක් දීලා මෙතන කතරි ටච් කරන්න. දැන් ඔයාගේ ෆුල් ට්‍රැක් එකටම මෙන්න මෙතන ඇඩ් වෙලා තියෙන එක. දැන් අපි මේක ආයෙත් අයින් කරන්න ඕන. මෙතන ටච් කරා. මේ තියෙන මෙන්න මෙතන ටච් කරන්න. දැන් ඒක අයින් වුණා. නැවත මේ කතරි ටච් කරන්න. දැන් මේ ඉෆෙක්ට්ස් එක නැහැ. හරි නේද?
ඊට පස්සේ ඔයාලට මම මේ අද කියලා දීපු ටූල් ටික මෙන්න මේ ඕනම ට්‍රැක් එකකට භාවිතා කරන්න පුළුවන්. වෝකල් ට්‍රැක් එකකට විතරක් නෙමෙයි මියුසික් ට්‍රැක් එකකට උනත් ඒ ඔයාලට අවශ්‍ය එඩිට් ටික මෙතන කරන්න පුළුවන්. මේ කපලා වෙන් කරන්න පුළුවන්. ලූප් කරන්න පුළුවන්. ඊළඟට මෙතන කොපි කරන්න පුළුවන්. කොපි කරන්න, පේස්ට් කරන්න, ඩිලීට් කරන්න. අනිත් මෙන්න මෙතන මේ ඩොට් තුනෙන් තියෙන ටූල් වලින් මේ වැඩ ටික ඔක්කොම මේ මියුසික් ට්‍රැක් එකටත් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මම කියලා දෙන්නේ ආයෙත් ඔයාලට මෙන්න මෙතන දාන ලකුණ ටච් කරලා ඔයා පුළුවන් මෙන්න මෙතන වොයිස් ඔඩියෝ කියන එක ටච් කරන්න. මෙතන කතිරේ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ ඔයාගේ වොයිස් ක්ලිප් එක නේ තියෙන්නේ. මේක කොපි කරලා මෙතෙන්ට මේකේ පේස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වොයිස් ක්ලිප් එකේම කොටසක් නැවත මෙතෙන්ට අපි ගත්තා. ඔයාලට ඕන නම් මේකේ කොටසක් උනත් කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න පුළුවන් මේ විදිහට. හරිද? මම මියුසික් ට්‍රැක් එකේ කොටස ඩිලීට් කරගන්නවා. ඔයා හිතන්න ඔයා හදන සින්දුවේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔයාගේ කටහඬම නැවත වාරයක් ඉකෝ වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා කියන සින්දුවේ කියන කොටසත් එක්කම තවත් එකක් ඇතුලෙන් ඇහෙන්න ඕන. ඒ ඇහෙන්න ඕන හින්දා තමයි මම මේ තුන්වෙනි ලේයර් එක ඇඩ් කරගෙන කොපි කරගත්තේ මෙන්න මෙතන. මේ තියෙන්නේ මේ කොටස කොපි කරගත්තේ. ඔයාලට පුළුවන් ඔයාගේ වෝකල් කොටසනේ මේ තියෙන වෝකල් වොයිස් කරපු රෙකෝඩ් එක. ඒ අවශ්‍ය තැනට යටින් ඔයාට ඇහෙන්න ඕන නම් තව මොකක් හරි සවුන්ඩ් එකක් නැත්නම් ඔයා කියනම කොටස මේ ඇහෙන්න ඕන නම් මේ විදිහට ටච් කරලා කොපි කරගත්තා. ඒ අදාළ තැනම පේස්ට් කරගත්තා. හරි. මේක මම ඩිලීට් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ සවුන්ඩ් එක අඩුවෙන් නම් ඇහෙන්න ඕන. මෙන්න මෙතනින් ආයෙත් අර විදිහටම අර අනිත් ක්ලිප් වලට වැඩිය අනිත් ලේයර් වලට වඩා මේ සවුන්ඩ් එක ටිකක් අඩුවෙන් දෙන්න. එතකොට ඔයාලට මේකටත් FX එකක් දාගන්න පුළුවන්. මෙහෙම ටච් කරලා echo කියන FX එක දාන්න පුළුවන්. echo කියලා එකක් තිබුණා බෙල්ට්. ඔයාලට අවශ්‍ය මේ තියෙන echo do මේක දැම්මන් පස්සේ අපේ අර මෙන්න මේ තුන්වෙනි ට්‍රැක් එකේ තියෙන ඒවා ඒ අදාළ තැන්වලදී echo වෙවි තමයි ප්ලේ වෙන්නේ. හරි. දැනට බේසික් ඔය ටික තමයි. ඊළඟට අපි බලමු මේ කොහොමද අපි සේව් කරගන්නේ කියලා. මෙන්න මෙතන ටච් කරන්න. සේව් කියන එක ටච් කරන්න. මෙතෙන්ට ඔයාගේ සින්දුවේ නමක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් අයින් වෙන්න. මෙන්න මෙතන මේ තියෙන එක අයින් වුණා. ඔයා දැන් මෙන්න මෙතන ටච් කරන්න. දැන් මෙතන ඔයාලට පෙන්නනවා මම සේව් කරගත්ත එක තමයි මේ තියෙන new zone කියලා. මේක ටච් කරන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ ඉතලේ ඔඩියෝ ට්‍රැක් කියන එක දුන්නාන් පස්සේ අපිට මේ ඔඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මේක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වුණා. ඔන්න ඔය විදිහට තමයි BandLab එකෙන් ඔඩියෝ එකක් කවර් සෝන් එකක් හදලා එඩිට් කරගන්න. මොනවා හරි ගැටලුවක් ඔයාලට ආවොත් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට.